උඹලා ඒක දන්නේ නැහනේ. හරිද? මට කතා කරන්න බෑ. මම දැන් මේ සෙමිනාර් ටිකක් තියෙනවා. දිව මොකද්ද වෙලා මෙතන තුවාල වෙලා උගුරේ මේ කතා කරන්න බෑ මේ අමුතු කටහඬක් එන්නේ කතා කරනකොට. ඇයි ඒ? දැන් බෙහෙත් බොන්න වෙලා තියෙන්නේ. හෙට දැන් ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න යන්න වෙනවා channel කරලා මේ වෙලා තියෙන ස්වර තන්තු ටික දැන් ඇයි එක දිගට කතා කරලා. මට දැන් හොඳ කුණුහරුප දෙකක් අහගන්න වෙනවා දොස්තර මහත්තයාගෙන් වෙනමම. හරිද? මොකද මට කිව්වා රෙස්ට් කරන්න කියලා ඔපරේෂන් එකෙන් පස්සේ රෙස්ට් කරන්න කියලා කිව්වා. එහෙම කෑකෝ ගහන්න උගන්නන්න එහෙම වැඩි යන්න එපා එහෙම කියලා කිව්වා. ඒ කරන්න දෙයක් නැහැ. ඉතින් හොඳ දෙයක් අහගන්න වෙනවා. කමක් නැහැ ඉතින්. මගේ දුක ඔබේ සතුටයි කියලා මොකක් හරි අපි ගේමක් ගහමු. හරි? දැන් අපි බලමු පුතේ විභාගෙට තියෙන දින ගණන. හරිද? අද ඔයා කැලෙන්ඩරේ දිහා බලන්න. අද දවසේ ඉඳන් පෙබරවාරි 14 දවස් කීයද කියලා බලන්න. පෙබරවාරි 17 වෙනකොට දවස් කීයද කියලා ගනින්න. හරිද? පෙබරවාරි 14. අද කවද්ද දිනේ? අද හරියටම දිනේ මං හිතන්නේ 14ද? ඔව් අද 14නේ. අද ජනවාරි 14. හරිද? අද ජනවාරි 14. හරිද? එතකොට තියෙනවා ඉතින් 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 මං හිතන්නේ එතකොටම 34ක් ඔය 31යිනේ තියෙන්නේ නේ. හරිද? මගුල් කියනවා මාත් 14 ඉඳන් පුතේ අපිට මේ මාසේ තාම භාගයක්වත් ගිහින් නැහැ නේ. අපි හෙට ඉඳන් ගණන් හදමුකෝ. අද දැන් බෑනේ. අද මේ දවස් ඉවරයිනේ. 15 කියමුකෝ. 15 ඉඳන් තව 30ට තවස් 15යි. එතකොට 16ක් තියෙනවා එතන. හරිද? 31ට 16ක් තියෙනවා. ඊට පස්සේ පුතේ පෙබරවාරි 17ට එතන ඉඳන් තව දවස් 17යි තියෙන්නේ. හැබැයි පෙබරවාරි 17 මේ වෙලේට අපිට ගන්න බෑ. අපිට 16 තමයි උපරිම ගන්න පුළුවන්. හරියටම බැලුවොත් මහත්තයෝ තව තියෙන්නේ හරියටම දින 32යි. දින 32යි. මේ 32 හරිද? හෙට දවසේ ඉවරුණාට පස්සේ හරියටම බැලුවොත් 31යි. හෙට ඉවරුණාට පස්සේ 31යි. ඊට පස්සේ අනිද්දා සිකුරාදා ඉවරුණාට පස්සේ සෙනසුරාදා වෙනකොට ඔයාට තියෙන්නේ දින 30යි. හරිද? ඔයා දැන් කරන්නේ පුතේ ටිකක් ලොකු කැලෙන්ඩර් කොලයක් අරගෙන අද නිදා ගන්න කලින් කොටු ගහ ගන්න 32ක්. මෙහෙම කොටු ගහ ගන්න 32ක්. දැන් මේ විභාගයට ආසන්න කාලේ මම කියන්නේ මෙහෙම කොටු ගහ ගන්න 32ක්. හරි. දැන් මෙතන 32ක් නැති වෙයි. හරිද? ඔයා හිතන්න 32ක් තියෙනවා කියලා. හරිද? එකයි දෙකයි තුනයි හතරයි පහයි 1 2 3 4 5 6 7යි 45ක් විතර මෙතන තියෙන අවුලක් නැහැ. හරිද? එතකොට පුතේ දැන් ඔයා බලනවා හෙට දවස අපි දාගමුකෝ පුතේ මෙතන 32 කියලා. හරිද? 32 වෙනි දිනේ හෙට. මෙතන 31, මෙතන 30, මෙතන 29. හරිද? මෙතන දාගන්නවා 29, 28, 27, 26, 25. ටක් ගාලා දාගන්න ওই වැඩේ 25. ඊට පස්සේ 24, 23, 22, 21, 20, 19, 18, 17, 16, 15, 14, 13, 12, 11, 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. හරිනේ. 1 කියන්නේ පුතේ මේ දවස් කියන්නේ ඔයාගේ විභාගයේ දවසට කලින් දවස. ඒ කියන්නේ පෙබරවාරි 16. හරි. එතකොට සර් මොකද කරන්නේ ඊළඟට? එතකොට ඊළඟට මොකද දන්නවද කරන්නේ? උඹ ගොබ්බයා නොවි මේ ඉලක්කම මෙච්චර ලොකුවට දාගන්න එපා. චූටියට දාගෙන එතන චූටි හිස්තැන් ටිකක් තියාගන්න. ඒ හිස්තැනේ මොකද දන්නවද කරන්නේ? ඔයා හෙට තමයි වැඩිපුරම පාඩම් කරන්න ඕන දවස. හෙට නිවාඩු දවසක්. වැඩිපුර පාඩම් කරන්න ඕන දවස. වැඩ කරන්න ඕන දවස. විෂයන් 3ක් 4ක්වත් හෙට දවස් ඇතුළත වැඩිපුරම පාඩම් කරන්න. උපරිම පැය සංඛ්‍යාව පුතේ පැය 12කට එහා හෙට පාඩම් කරපන්. පැය 12කට එහා හෙට පාඩම් කරන්න. පැය 12ට එහා හෙට පාඩම් කරන්න විෂයන් 3ක් 4ක් අරගෙන අනිවාර්යෙන් කරන්න. හෙට විතරයි. අනිද්දා පැය 12ක් නෑ පැය 11ක් කරන්න.
පැය 11ක් කරන්න හොඳටම ඇති. පැය 11ක් කරන්න. ඊට පස්සේ 30 වෙනිදා පැය 10ක් කරන්න. පැය 10ක් පාඩම් කරන්න. පුතේ මේ ඔයා පාඩම් කරන්න ඕනේ ඔයාට බැරිම ඒවා. පුළුවන් ඒවා ආයෙ බලන්නේ නැහැ. සිංහල පුළුවන් ඒවා ආයෙ බලන්න එපා. පුළුවන් විෂයන් බලන්න එපා. බැරිම ටික පාස් පේපර් අරගෙන පුළුවන් තරම් පැය 12ක්, පැය 11ක්, පැය 10ක් කරන්න. මේකේ පැය 9යි, මේකේ පැය 8යි, මෙතන 7යි, මෙතන 6යි, මෙතන 5යි. ඊට පස්සේ පුතේ පැය 5ක් මෙතන පාඩම් කළා, මෙතන පැය 4ක් පාඩම් කරාම ඇති, මෙතන පැය 3ක් පාඩම් කරන්න, මෙතන පැය 2යි, මෙතන පැයයි. එතනින් පස්සේ 21 වෙනිදා මේ දිනේ, ඒ කියන්නේ මේ දවසේ ඉඳන් දිගටම පුතේ ඔයා පාඩම් කරන්න පැය හොඳටම ඇති. හොඳේ. පැය පාඩම් කරන්න. මේ පැයේ ඔයා පාස් පේපර් කරනවා නම් මම වඩා කැමති ඕනෑම විෂයක පාස් පේපර් කරන්න. හරිද? පැය පාඩම් කරන්න. හරිද? පැය පාඩම් කරන්න හොඳටම ඇති. මෙන්න මේක. හරිද? මෙන්න මේ දවසේ පැය හරි විශේෂයි. මේ දවසේ පැයේ හෙට තියෙන එක 17 වෙනිදා මේ 16 නේ පෙබරවාරි 16. පෙබරවාරි 16 පාඩම් කරන්න පෙබරවාරි 17 වෙනිදා තියෙන විෂය පැය බුදිය ගන්න. රෑ 9ට නිදා ගන්න ඕන. රෑ 9ට නිදා ගන්න. උදේ පාන්දර හැරලා පොත් බලන්නත් එපා. හරියට විභාගෙට ගිහිල්ලා පේපර් එක ලියන්න. හරිද? අවශ්‍යයි මේ දවස් ටිකේ. ඒ හින්දා මේ අවසන් දවස් ටිකට යනකොට පුතේ පාඩම් කරන පැය ගාන මොනවා කරන්නද? අඩු කරන්න. එහෙනම් මේ හෙට ඉඳන් පටන් ගන්න දවසේ ඉඳන් වැඩිපුර පැය සංඛ්‍යාවක් පාඩම් කරන්න. මම මේ කියන එක හරියට කළොත් ඔයාට මේ දවස් 30 හොඳටම ඇති හැම විෂයකටම ඉහළ සාමාර්ථයක් ගන්න. මම කියන එක කළොත් කවදාවත් වරදින්නේ නැහැ ඉහළ සාමාර්ථයක් ගන්න. මම කියන එක කළොත් කවදාවත් වරදින්නේ නැහැ හෙට ඉඳන් වැඩේ පටන් ගන්න. හරිද? මේ දවස් ටික විතරයි මහන්සි වෙන්න තියෙන්නේ. මේ පැය 12 එක දිගට කියන එක නෙමෙයි මම කිව්වේ. කොහොම හරි හෙට දවසේ පැය 12ක් කවර් වෙන්න පාඩම් කරන්න. කන බොන වැඩ ටික ඒවා ටික කරගන්න. හැබැයි පැය 12ක් ඔයා ටයිම් තියලා පාඩම් කරන්න. හරිද? අනිවාර්යෙන්. හරි? මේ ප්ලෑන් එකට ගියොත් මහන්සි වුණොත් ඔයා මේ වැඩේ හරියට ගොඩ දාගත්තොත් සමහර වෙලාවට ඔයාගේ රිසල්ට් එක A9ක් වෙන්නත් පුළුවන් ඈ. මොකද මේ වෙනකොට මම දන්නවා උඹට A4ක් 5ක්වත් ෂුවර්. A4ක් 5ක්වත් ෂුවර්. තව කීපයයි ගන්න තියෙන්නේ. A3ක්වත් 3ක් 4ක්වත් තියෙනවනේ. ඒ කීපෙට මහන්සි වුණත් මේ දවස් ටිකේ පොතේ උඹට ගොඩ දාන්න පුළුවන්. හරිද? සිලබස් එකේ තියෙන පාඩම් කීයද? විද්‍යාවේ පාඩම් 32යි 34යි. ඒවයිත් පුතේ ඔක්කොම අහන්නේ නැහනේ. පේපර් එකේ අහන කොටස් ටික විතරක් බලාගත්තාම ඉවරයිනේ. සර්ලා අනුමාන දෙනවනේ. ඒ ටික බලාගත්තාම වැඩේ ඉවරයිනේ. මේ සිංහල වල පාඩම් 16යි ව්‍යාකරණ ටිකයි පාස් පේපර් ටිකක් කරාම වැඩේ ගොඩනේ බං. හැම එකම අහන්නේ නැහනේ. අහන ටිකක් තියෙනවනේ. ඒ ටික විතරක් බැලුවාම ඇති. අනවශ්‍ය මගුල් බලන්න ඕනේ නැහැ. හරියට බලන්න ඉතිහාසයේ අහන ටිකක් තියෙනවා. ඒ ටික අනුමාන ටික බලාගෙන යන්න. එතකොට වැඩේ ගොඩ. හරිද? ওই චූටි ලකුණු ගන්න දේවල් බලන්න ඕනේ නැහැ වැඩිපුර ලකුණු සංඛ්‍යාවක් ප්‍රශ්නයක ලකුණු 10ක් 15ක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒව වැඩිපුර බලන්න. ඒව පාඩම් කරන්න. ඒවට උදාහරණ හොයන්න, කරුණු හොයන්න මේ දවස් ටික වැය කරන්න. ටක් ගාලා වැඩ කරන්න. මේ දවස් ටික තමයි පුතේ තීරණාත්මක දවස් ටික. මේ දින 30න් ළමයට පුළුවන් A9ක් දාන්නත් වැඩ කළොත්. මේ කියන විදිහට වැඩ කළොත්. හරිද? මේ දවසට යනකම් පුතේ පාඩම් කරන්න පැය මෙන්න මේ දවසේ ඉඳන් පැය ගානේ පාඩම් කරන්න හොඳටම ඇති. හොඳටම ඇති මහන්සි වෙන්න ඕනේ. මොකද ඇයි මං එහෙම කිව්වේ දන්නවද? මේ දවසේ ඉඳන් පැය ගානේ පාඩම් කරන්න කියලා මං එහෙම කිව්වේ ඇයි දන්නවද? දන්නේ නැහැ සර්. දන්නේ නැත්නම් අහගන්න පුතේ. මේ දවසේ වෙනකොට අපිට පැය ගානේ පාඩම් කරන්න කිව්වේ හේතුවක් ඇති හින්දා. මොකද්ද හේතුව? පුතේ මේ දවස් වෙනකොට මෙදා පැය 12යි, මෙදා 11යි, 10යි, 9යි, 8යි, 7යි, 6යි, 5යි, 4යි, 3යි, 2යි මේ වෙනකොට උඹ සිලබස් එක සම්පූර්ණයෙන් විෂයන් 9ම ආවරණය කළා ඉවරයි. මෙච්චර පැය ගාණක් පාඩම් කරන උඹට. හරිද? තව දේවල් බලන්න නැහැ. ඊට පස්සේ පුතේ මහන්සි වෙන්න තියෙන්නේ මේ පැය පාඩම් කරන්න කිව්වේ මුකුත් නෙවෙයි. අර පැය 12 10 පාඩම් කරපුවා රිවිෂන් කරන්න. ආයෙ මතක් කරගන්න කවද වෙනකන්ද විභාගේ දවස වෙනකන් අමතක නොවෙන්න ඔළුවේ තියාගන්න. ආයෙ මතක් කරන්න. යනින් එනින් ගමන් මතක් කරන්න. හරිද? එතකොට පුතේ ඔයාට වැඩේ කොට දාන්න පුළුවන්. මේ කාරණා ටික ඔළුවට දාගෙන වැඩේ කරන්න විශේෂයෙන්ම කොල්ලෝ ගේමක් ගහන්න ඕනේ අන්තිම කාලේ.
හරිද? කොල්ලෝ ගේම ගහන්න ඕනේ අන්තිම කාලේ. කෙල්ලෝ මුලින් ඉඳන් සමාලාට පාඩම් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. හැබැයි කොල්ලෝ එහෙම නෙවෙයි. රස්තියාදු ගාලා අර එහෙමේ ගිහිල්ලා පොඩ්ඩක් නිකන් සමාලාට සබ්ජෙක්ට් අවුල් කරගෙන ඇති. හැබැයි ඔන්න වැඩි. කරන්න වැඩ කරන්න ආයෙත් ටිකක් වැඩ කරන්න මම මෙච්චර කියන්න හේතුව මම මීට කලින් මෙහෙම කියලා නැති හින්දා. මං කවදාවත් කියලා නැහැ ඔයාලට පැය ගණන් පාඩම් කරන්න කියලා. මං කිව්වේ විනාඩි 20 කැලි වලින් පාඩම් කරන්න. හැබැයි දැන් මං කියනවා හෙට ඉඳන් වැඩේ කරන්න. 12 පැය 12 කරන්න, පැය 11, පැය 10 මෙහෙම කරන්න ගන්න. එක දිගට නෙවෙයි. සැරෙන් සැරේ හරි කරන්න. කොහොම හරි කරන්න ගන්න. හරි. එහෙනම් දැන් උනත් පාඩම් කරන්න වෙලාව තියලා මං වැඩෙන් සමුගන්නවා අදට. හරිද? මොකද මං කාලේ කාදාන්න ලෑස්ති නෑ. මොකද මට ඔයාලට උගන්වන්න දේවල් නැති හින්දා. ඔයා මගේ පරණ පාඩම් බලන්න, රිවිෂන් බලන්න, ඔයාලා ගෲප් වලට දාලා තියෙන වීඩියෝ බලන්න. ඔය ගම්පහ සම්මන්ත්‍රණ වල වීඩියෝ ටික පැය 3-4 වීඩියෝ මම දානවා. ඒව ටිකත් බලන්න. ගම්පහ සම්මන්ත්‍රණ සහ ඔයාවට සම්මන්ත්‍රණ වලට එන්න පුළුවන් කට්ටිය අනිවාර්යෙන් ඇවිල්ලා සම්බන්ධ වෙන්න මේ වැඩේට. අපි එහෙනම් හොඳ ගේමක් ගහමු. හරිද? මම දන්නවා ඔයාට හොඳ රිසල්ට් එකක් සිංහල වලට එවි. මට හැබැයි වැඩක් නැහැ සිංහල රිසල්ට් එක විතරක්. මට ඔයාට ඒ සාමාර්ථ ගොඩක් අරන් දෙන්නයි ඕනේ. ඒ හින්දා ඒ වෙනුවෙන් ඔයත් මහන්සි වෙන්න වැඩ කරන්න. එහෙනම් පුතේ අදට අපි සමුගන්නයි ලෑස්ති වෙන්නේ. ලෝකේ කවුරු කොහේ කොතන හිටියත් රශ්මික සයින් මෙතන කියලා දාන්න. ආදරේ හස්තරන්. ජය වේවා බුදු සරණයි දීපීටයි ජේසු පීටයි.